අසංකය අයට ටිප් එක අනිවාර්යෙන් යනවාද බං? යන ඉඳනේ බං යනවායි කිව්වේ. උඹ එන්නේ නැද්ද? අනිවාර්යෙන් වරින් ඈ පොළු තියන්න නම් එපා. උඹ ආවෙ නැත්නම් ට්‍රිප් එක මෙහෙරයි බං. මං කවද්ද බං උඹලට පොළු තිබ්බේ? මං අනිවාර්යෙන්ම එනවා බං. උෂාන් මොකද බං උඹ මේ පැත්තේ? උඹලා ට්‍රිප් එකක් යනවා කියලා ආරංචියක් ආවා අසංක. ඒකයි මම මේ පැත්තට ආවේ. මාත් එන්නද උඹලත් එක්ක යන්න. උඹ එන එක නම් සෙට් වෙන්නේ නැහැ බං අපිට. ආතල් එකක් දාන්නේ උසාන අපි යන්නේ උඹ ආවා කියලා කිසි ආතල් එකක් නැහනේ. ඔව් බං දැන් වෑන් එකේ සීටුත් ෆුල් බං. එතකොට උඹලා කියන්නේ මට ට්‍රිප් එකට එන්න එපා කියලාද බං? උඹට දැන් එකපාරක් කිව්වනේ බං එන්න එපා කියලා තමයි අපි කියන්නේ. උඹ දැන් මෙතන හිටියා කියලා තේරුමක් නැහැනේ බං. උඹ යන ගමන ඵලයන් බං. හරි බං එන. උඹලා පරිස්සමට ගිහින් වරෙල්ල. මාත් ගිහින් ගිහින් එන්න. උෂානයා කාලෙකින් දැක්කේ. කොහෙද බං මේ යන්නේ? අපේ උන් ට්‍රිප් එකක් යනවා කියලා ආරංචියක් ආවා බං. ඒකයි ඊයේ නිවාඩුවක් දාලා මං ගෙදර ආවේ. අඩෝ සිරාවට ට්‍රිප් එකක් යනවද බං? කොහෙද බං යන්නේ? එහෙනම් උඹලා සෙට් එකේ මාතල්ලයක් දාලා එයි නේද? නෑ බං ආදි. මම ට්‍රිප් එකේ යන්නේ යාළුවෝ නම් යනවා. යන්නේ? උඹ ට්‍රිප් එක යන්නේ බං නිමාඩු දාලා. ඇයි උඹ යන්නේ නැත්තේ? මං ට්‍රිප් එකට ආවොත් එහෙම උන්ට කිසිම ආතලයක් ගන්න බැයිලු බං. ඒ හින්දා මට එන්න එපා කිව්වා. අඩෝ සිරාවටම උන් මාර යාළුවනේ බං. යාළුවෝ නැතුණයි කියලා අවුල් ගන්න එපා බං. තනියම හිටපන්. ඔව් බං ආදි. යාළුවෝ නැතුව තනියෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ බං. ඒක නෙවෙයි ආදි. උඹත් යාළුවෝ නැතුව තනියෙන් ඉන්නේ. කොහමද බං ඉන්නේ? උඹට පාළු නැද්ද? මම පොඩි කාලේ නම් තනියෙන් ඉන්න බං හිටියේ. ඉතින් මට ඒක ගානක් නෑ. හැබැයි දැන් මම ෆ්‍රී ෆයර් සෙල්ලම් කරනවා බං. මට ඉතින් පාළුවක් දැනෙන්නෙම නෑ බං. අඩෝ සිරාවටද බං ආදි. එහෙනම් මටත් ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන්න හොඳ අකවුන්ට් එකක් සෙට් කරලා දෙනවා කොහොමද? උෂාන්ට විතරක් නෙමෙයි. ඔයාලටත් හොඳ ෆ්‍රී ෆයර් account එකක් ගන්න ඕන නම් දැම්ම සිරොස්ට කතා කරන්න. පොරුන් ට්‍රාන් රැවටෙන්න එපා. සිරොස් ජෙන් টপ අප් කරන නිසා ඔයාලට ඒවට කරදර වෙන්න දෙයක්වත් නෑ. රුපියල් 10000ට වඩා වැඩි හැම account එකක්ම සිරොස් ඔයාලට ගෙවන්නත් දෙනවා. එහෙනම් වැඩි විස්තර ඕනේ නෑ. දැම්ම මේ යටින් තියෙන contact numbers වලට කතා කරලා ඔයාලගේ වැඩේ සුපිරියටම කරගන්න.